තායි මුවතායි සටන් ශූරයන්ව තැතිගන්වපු 241 වතාවක් මුවතායි වලල්ලේ සටන් දිනපු ජපන් කරාටි වලින් බිහි වුණු සවමුරා තබෂි කික් බොක්සින් රාක්ෂයා නොහොත් කික්කුන ඔනි ලෙස ජපානයේ නම් දැරූ ජපානයේට මුවතායි කික් බොක්සින් ක්‍රමය හඳුන්වලා දුන් සවමුරා තබෂි ගැනයි මේ කතාව. वर्ष 1930 වන විටත් ජපානයේ ප්‍රසිද්ධියට පත් නොවූ මුවතායි කික්බොක්සින් සටන් ක්‍රමය ජපානය තුලට හඳුන්වා දී ක්‍රීඩා තරුවක් වුණ සවමුරා තබෂි ප්‍රසිද්ධිය නිසාම පසු කලක කාටුන් චිත්‍රපට සහ කාටුන් මැගසින් වලත් චිත්‍රකතා පුවත්පත් වලත් ඔහු අතිශයින්ම ජනප්‍රිය බවට පත් වෙනවා. මුලින්ම ඔහු තායි මුවතායි සටන් ක්‍රීඩකින් සමග සටන් කරන දර්ශන කීපයක් නරඹා සිටිමු. ශින්කු තොබි හිසගේරි පහපහර නිර්මාණය කරනවා වගේම ඔහු තුල තිබුණු වේගය නිසාම වාර්තාකරුවන්ට තමුන්ගේ කැමරාවේ ෂටර් ස්පීඩ් එක දෙගුණයක් වැඩි කිරීමට සිදුවන ආකාරයක් මෙහි දැක්වෙනවා.ムエタイを参考にしてキックボクシングを考案。野口氏が設立した日本キックボクシング協会では沢村忠が活躍し、全日本キックボクシング協会とともに人気を博しました。キックボクシングを世に広めた立役者です。真空飛び膝蹴りや飛び前蹴りを武器に KO を重ね活躍しました。そんな沢村忠の衝撃映像をまとめましたので、こちらをご覧ください。ナムカブアンですが、ナムカブアンが第3ラウンドあたりからようやく体がほぐれ、パンチの打ち合いになり、自分の射程距離に入ったと見たんでしょうか。このラウンドあたりはちょっと動きがこれまでの動きとは違います。勝負をかけておりますナムカブアン。沢村は左のストレートを振るった。ガードを固めなければいけません沢村。右のストレート入った、左のフックも入った。足を止めてのものすごいパンチの打ち合い、思いっきり沢村も振る。左右のフックを思いっきり振りかした沢村。膝蹴りです。膝蹴りをからしました沢村。頭を押さえての今度は膝蹴りに行きました。さあ相手のボディを攻める。真空飛び膝終わった。真空飛び膝が出ました沢村。久しぶりに出ました。ナムカブアンは倒せます。起き上がってこれません。ナックアウト。いやーよく決まりましたね。真空飛び膝ですよ。久しぶりに取っていきました。リッタックがリング中央で横転しております。飛び前蹴りが久しぶりに出まして、沢村のラックアウト勝ち。沢村のラックアウト勝ちです。飛び前蹴りによりますラックアウト勝ち。沢村の今夜の攻撃はミノパンチ。今度は腰をついてもらってパリッとミノパンチ強烈でした。カウント8、9です。今度は飛んだ。強烈な飛び蹴りが出ました。ゴロに入りました。顎に入っております。パリッと苦しんでいる。さあどうでしょう。さあどうでしょう。カウントアウト、カウントアウト、ノックアウト。沢村きれいな飛び蹴りが出ました。久しぶりですね。コンサワンダーブリックです。右のパンチ。奇襲ですね。どうか。ダメです。ナックアウト。右のパンチ一発。沢村見事なラックアウト勝ち。සවමුරා තබෂි ඉතින් කුඩා කාලේ කරාතේ ශිහාන් පදවියේ සිටි තමාගේ සීයාගෙන්ම ඔහුටත් කරාතේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ෂෝවා සංජුදයි 1955 එකල ජපානයේ බොක්සින් සංගමයේ සම්බන්ධීකරණ හා කළමනාකරණ කටයුතු කරපු ජපාන් බොක්සින් ප්‍රොමෝටර් කෙනෙක් හැටියට වැඩ කරපු නොගුචි ඔසාමු
ලෝකේ වටා සංචාරය කරන අතර තායිලන්තයේදී ඔහු මුවතායි සටන් ක්‍රමය ගැන පැහැදීමක් ඇති වෙනවා. ක්ලින්ච් සටනේදී ප්‍රතිවාදියා බදාගෙන බිම පෙරලීම, පසකට තල්ලු කිරීම, පොළවේ ගැසීමට තැත් කිරීම, බොහෝ දුරට නැති සෑම තත්පරයකදීම සතුරාට දැඩි ලෙස අතින් පයින් තදින් පහර දෙන, නිතරම සෑම මොහොතකම ලේ විසිවන, පැලෙන අනතුරු සහිත මේ මුවතායි ක්‍රමය ජපානයට හඳුන්වා දීමට නොගුචි ඔසමු මහතාට දැඩි ආසාවක් ඇති වෙනවා. තායිලන්තයේ සංචාරයකින් පසුව නැවත ජපානයට පැමිණෙන නොගුචි මහතා විසින් මුවතායි වල ප්‍රසිද්ධිය නොකරන නගවසා, ඒ කියන්නේ පොළවේ ගසන, ඇද දමන, බිම දමන ක්‍රම පවා ඇතුළත් කර නවතම ආකාරයෙන් නව ක්‍රීඩාවක් ලෙස ජපානයට තායි කික් බොක්සින් ක්‍රමය, මුවතායි කික් බොක්සින් ක්‍රමය ජපානයට හඳුන්වලා දෙනවා. නමුත් බිඳුවේ සිට යා යුතු නව ගමනක් වන මේ මාර්ගයට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අතර බොක්සින් ක්‍රීඩකයින්ගෙන් සහ බොක්සින් ලෝලීන්ගෙන් මුවතායි ප්‍රතික්ෂේප වන අතර ක්‍රීඩාව සඳහා ඔහුට නව ක්‍රීඩකයින් සොයා ගැනීමට අපහසු වෙනවා. කරාටේ තංගම්බල ක්‍රීඩකයින්ට මෙම ක්‍රමය හඳුන්වා දීමට ඔහු උත්සාහ ගන්න අතර වයස අවුරුදු 20ක් 21ක් පමණ වන සවමුරා ඒ වන විටත් නිචිදයි ජපාන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර එහිදී ඔහු කරාතේ සංගමය තුල දක්ෂතා පෙන්වන අතර කරාතේ තරඟවලින්ද ජයග්‍රහණ ලබා සිටිනවා. එම නිසාම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩීය කරාතේ සංගම් අතර කරුවක් වුණ සවමුරා තබශිව කෙරි නොශිරහා ලෙස විරුදාවලියක් ලබන අතර එය පාපාරේ ශක්තිමත් සුදු සටන්කරු යන නාමය ඔහුට ලැබෙනවා. ජපාන් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ කරාටේ ක්‍රීඩකයෙකු වන සවමුරාව කෙසේ හෝ මුවතායි ක්‍රීඩාවට සම්බන්ධ කරගන්නා නොගුචි මහතා ඔහුව මුවතායි සටන්කරුවෙකු සමග තායිලන්තයේදී තරගයකට ඉදිරිපත් කරනවා. මාස දෙකක් පමණ සුළු කාලයක් තුළ පමණක් මුවතායි ගැන පරීක්ෂණ පවත්වපු සවමුරා පළවෙනි වතාවට කරාතේ වල ශක්තිය මැන බැලීමට මුවතායි සටන්කරුවෙකු සමග තායිලන්තයේදී සටනට වදින අතර පළමු වට 4 සාර්ථකව ඔහු තරඟ කරත් ඊළඟ වටවලදී ඔහුට එල්ලවන දැඩි ප්‍රහාර මත ඔහුව එසැනින්ම රෝහල්ගත කිරීමට සිදුවන අතර ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාරයකට ඇතුල් කරනවා. දින ගණනාවක් සවමුරා රෝහලේ ඇඳමත වැතිර සිටින අතර කික් බොක්සින් ගැන සිහින මැවූ නොගුචිට ඔහුගේ සිහිනය ඒ වන විටත් බොඳ වී යනවා. නමුත් එකවරම දින ගණනාවකට පසුව අනතුරට පත්ව සිටි සවමුරා ඇඳමතින් නැගිටින අතර ඔහු නොගුචිට කියා සිටින්නේ කෙසේ හෝ ඔහු සිහිනය කරා ගමන් කරන බවයි. ඉතින් එතෙන් පටන් නොගුචි සහ සවමුරා එකට එකතු වී පුහුණු වීම ආරම්භ කරන අතර ඔවුන්ට තායි ජාතික මුවතායි පුහුණුකරුද නොසිටින අතර තායිලන්තයෙන් ගෙන්වා ගන්නා ලද මුවතායි සටන් දර්ශන සහිත චිත්‍රපට නටබා ඒ තුලින් ස්වයං පුහුණුවක් සවමුරා විසින් තමුම්ම ලබා ගන්නවා. 1966 සවමුරා මුලින්ම ඉදිරිපත් වූ මුවතායි සටන් තරගයෙන් පසුව අවුරුදු දෙකක් ස්වයං පුහුණුවෙන් පසුව නොගුචි විසින් සවමුරාව තායිලන්තයේ පුහුණුවකට යොමු කිරීමට කටයුතු යොදා ගන්නවා. එතෙක් ගෝජූරියු කරාතේ කළුපටි තුන්වෙනි ශ්‍රේණිය දක්වා හදාරා තිබූ සවමුරාට එතෙන් පටන් තායි ජාතික පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබන අතර එහිදී තායි ජාතික මුවතායි සටන්කරුවන් සමග
හොඳ හැටි ස්පාරින් කිරීමටද අවස්ථාව ලැබෙනවා. ඉන්පසු ඔහුට නැවතත් තායි ජාතිකයෙක් සමග සටන් කිරීමට අවස්ථාව ලැබෙන අතර තායිලන්තයේදීම තායි ජාතික ක්‍රීඩකයන්ට පිටස්තරයෙකු විසින් එල්ල කරනු ලබන අභියෝගයන්ට මහත් අප්‍රසාදයට ලක්වන සවමුරාට තර්ජනාත්මක ලිපි මෙන්ම ඔහුව බියවැද්දීමට වෙඩි පවා තබා තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන මුවතායි වලල්ලේ ඔහුට තායි ජාතිකයෙකු සමග සටන් කිරීමට ලැබුණු අවස්ථාව නැරඹීමට දසදහසකින් යුත් ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටි අතර එම තරගයේදී ඔහු ප්‍රතිවාදියා හා සමසමව තරගය අවසන් කරනවා. එහිදී ප්‍රතිවාදියාට මෙන්ම සවමුරාටද මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු බව කියවෙනවා. මෙම පුවත නම් පළවෙනි වතාවට ජපානයේ පුවත්පතකද පළවන අතර ඉන්පසුව ඔවුන්ගේ ඉලක්කය වන්නේ ජපානයේ රූපවාහිනී වැඩසටහන් ලබා ගැනීමටයි. フィルムを持ち毎日のようにテレビ局に通った。毎日朝のもう9時から出勤して「いや部長おはようございます」「いや皆さんご苦労さんです」とお茶組みをして各店これがもう約1年ちょっとかかったんですよ。でまたあの男が来てって一体もういい加減にしてくれんかというぐらいね飽きられたわけですね。そんなに言うのなら TBS がスポーツ情報番組に取り上げてくれたのは1年後。あとは思い通りであった。やっぱり視聴率がやることに上がってくるわけですよ。これ見ろこれ見ろと、おい今週は何%だと、おい次は何%出るかというようなこの期待感が非常にこの局内部で広がったわけですね。でそれがどんどん上がってあの番組で 2% か 3% しか出ないのがいきなり 10% だ 10-20% 近い。 එයද ඉතා අපහසු කටයුත්තක් වන අතර ඒ සඳහාද ඔහුන්ට අවුරුද්දක පමණ කාලයක් ගත වූ අතර පළවෙනි වතාවට TBS ස්පෝර්ට්ස් රූපවාහිනී වැඩසටහන් මගින් ඔවුන්ට රූපවාහිනියේ වැඩසටහන් ප්‍රචාරය කිරීමට හොඳ අවස්ථාවක්ද ලබා දෙනවා. මේ අතර දිගින් දිගටම මුවතායි සටන්කරුවන් සමග සටන් කිරීමට නම් එකම විදිහේ පුහුණු වීම ක්‍රම පහර දීම් ක්‍රම තුලින් එය සිදු කළ නොහැකි බවත් සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ඔබට ගිය ක්‍රමවේදයක් යටතේ තායි මුවතායි සටන්කරුවන් සමග සටන් කිරීමට සිදුවන බවත් තේරුම්ගත් නොගුචි සහ සවමුරා විසින් ඒ සඳහා වෙනම ආකාරයේ පහර දිය හැකි ක්‍රමයක් කල්පනා කරනවා. විශේෂයෙන්ම කරාටේ තුල පැවතෙන ඉචිගෙක පිච්චත්සු නම් වූ එක පහරින් බිම ඇදගෙන වැටෙන ක්‍රමයක් ඔවුන් සොයා ගැනීමට උත්සාහ දරනවා. විශේෂයෙන්ම මුවතායි සටන් ක්‍රමයේදී යටට එල්ල කරන පහර ශරීරයේ යටට එල්ල කරන පහරවත් විශේෂත්වයක් ගන්න අතර බොක්සිං වල නම් විශේෂයෙන්ම එක්වර නිකුත් කරන කවුන්ටර් පන්ච් වැනි ක්‍රම ගැන ඔවුන් කල්පනා කරනවා. ඒ අතර කල්පනා කර බලන විට බොහෝ තරගවලදී සවමුරාට විශේෂයෙන් උඩ පැනීමට ඇති හැකියාවක් ඇති බව ඔවුන් දැනගන්නවා. උඩ පැනීමට හැකියාවක් ඇති සවමුරාට උඩ පැන ගුවනේ යම් තාක් දුර පාවී පැමිණ එල්ල කරන පහරක් හෝ එසැනින් උඩ පැන තම ප්‍රතිවාදියාගේ හිසටත් උඩින් පහර එල්ල කළ හැකි පහරක් ඔහු නිර්මාණය කරගන්න අතර ඒ සඳහා පඩිපෙල් භාවිතා කරමින් සවමුරා විසින් එය පුහුණු වෙනවා. ඒ ඔවුන් සිංකු තොබි හිසගේරි ලෙස නම් කරගන්නවා.そう野口だった。この5ラウンドという制限時間の中でやっぱ勝つには必殺技を生み出すことで、必殺技っていうのはどういうことかと、ボクシングでいうとカウンターパンチです。カウンターブロー、相手が飛び込んでくる力と打つ力が合致した時に一緒になった時に初めてそれが自分の持つ力の倍の力となって現れるわけですね。ですから沢村にもそれを習得してもらいたかった。
でいくつかの試合を見てるうちに彼が素晴らしいジャンプ力を持ってることをこう察したわけですね。ムエタイの蹴り技はローキックが中心である。だが沢村にはジャンプ力がある。これを活かせないものか。沢村はまさに階段を一歩ずつ登りながらその技を身につけた。相手の頭上を越えるまでジャンプし膝で顔面を捉える。こうして技は完成した。あとはネーミングである。垂直に段蹴り、起源回し蹴り、子供たちが夢中になるような技の名。最終的に野口が考え出したのが真空跳び膝蹴りであった。真空跳び膝蹴りは沢村の代名詞となり、そしてキックボクシングの視聴率が一気に 30% を超える。1969 වර්ෂයේදී විශේෂයෙන්ම සටන් තරඟ පවත්වන ටෝකියෝ බුදෝකාන් ශාලාවේදී මුවතායි ශූරයෙකු නැවත වතාවක් සවමුරා විසින් පරාජය කරන අතර ඒ සඳහා 15,000කට අධික පිරිසක් තරඟය නැරඹීමට පැමිණ සිටිනවා. මෙම තරඟයෙන් පසුව සවමුරාගේ සහ නොගුචිගේ සිහිනය සැබෑ වෙන අතර ජපානයේ බොහෝ පිරිසක් මුවතායි කික් බොක්සින් ක්‍රමය වැළඳ ගන්නා අතර ඒ සඳහා උත්සුක වන නව යොවුන් කණ්ඩායම් මුවතායි සටන් ක්‍රමය හැදෑරීමට පටන් ගන්නවා. 2.0 වැඩසටහන් මෙන්ම නව තරඟ ශාලා නව පුහුණුවීම් ශාලා ආරම්භ වන අතර මුවතායි කික් බොක්සින් ක්‍රමය ජපානය තුළ බොහෝ දෙනෙක් වැළඳ ගන්නවා. ඔහුගේ මෙම ප්‍රසිද්ධිය නිසාම ශින්කු තොබිහිසගේරි පහර නිසාමත් ඔහුව ජපානය තුළ චිත්‍ර කතාවල වීරයෙකු ලෙසද සටහන් වෙනවා. ඔහුට ගෙතුණු කතා පුවත්, චිත්‍ර කතා, කාටූන් චිත්‍රපට බොහෝ සෙයින් නිෂ්පාදනය වන අතර ඔහු ක්‍රීඩා තරුවක් වනවා. ඊට අමතරව ඔහුගේ බර ප්‍රමාණය බර ප්‍රන්තිය අනුව ජපන් ක්‍රීඩා සංගම් රජයේ ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් ඔහුට සහතික පත්‍ර පවා නිකුත් කරනවා. බැට් ක්‍රීඩා පිටි පොළු ආධාරයෙන් ශරීරය පදම් කරගන්න අතර කකුලේ යට කොටස ෂින්බෝන් නොහොත් සුනේ කොටසද බියර් බෝතල් ආධාරයෙන් තලා මුදින් පදම් කරගන්නා ඔහු බොහෝ සෙයින් තරඟවලට සහභාගී වන නිසාම ශරීරයේ ඇතිවන වේදනාකාරී තැන් නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට අධික උණු වතුරෙන් තම ශරීරය තවා ගන්නවා. වෘත්තිමය ක්‍රීඩකයෙකු බොහෝ සෙයින් වසරකට ජාත්‍යන්තර ප්‍රධාන තරඟ 4කට පමණ සහභාගී වුවත් සවමුරා තබෂි සමහරක් අවුරුදුවලදී තරඟ 100කට වඩා සහභාගී වූ අවස්ථා තිබෙනවා. එම නිසාම මුවතායි සටන් ක්‍රමයේදී තුවාල ලබා වෙලුම් වලින් වෙලුම් යොදා තිබුණත් ඒ තුවාල වලට යෙදූ මැහුම් සමගම සමහරක් විට අනිකුත් තරඟ සඳහා සහභාගී වූ අවස්ථාද තිබෙනවා. සමහරක් විට ඔහුට දිනකට තරඟ කීපයකට සහභාගී වීමට සිදුවන අතර එක් ප්‍රදේශයක තරඟ කර ඉන්න ඔබට ඇති දුරින් පිහිටා ඇති ප්‍රදේශ කීපයක්ම පසු කර තවත් ප්‍රදේශයකට තරඟ සඳහා යෑමට සිදුවන අවස්ථා තිබෙනවා. එමෙන්ම ඔහුගේ පාරවල් සහ පාරවල් වල වේගය කැමරාවේ සටහන් කර ගැනීමට නොහැකිව වාර්තාකරුවන්ට කැමරාවේ ෂටර් ස්පීඩ් එක දෙගුණයක් වැඩි කිරීමට සිදු වූ බවත් කියවෙනවා. තමාගේ ක්‍රීඩා ලෝලීන් බොහෝ ගෞරවයෙන් සැලකූ අතර කිසි දිනක ඔහු ක්‍රීඩා ලෝලීන්ගේ ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ව අමතක කර නැත. ප්‍රිය සංഭാෂණ උත්සවවලදී පවා ඇල්කොහොල් මද්‍යසාර පාන වෙනුවට ඔහු භාවිතා කර ඇත්තේ පළතුරු විෂය.
ックボクシングを日本中に広めて根付かせるためにリングの外でも戦い続けた沢村忠さんですが、やがてそれが大きな孤独にとつながっていきます。 ඔහු ක්‍රීඩා තරුවක් වන අතර ජපානයේ ඔහුට බොහෝ ක්‍රීඩා සංගම් සහ රජයේ ක්‍රීඩා ආයතන මගින් ඔහුගේ බලපන්තියට සහතික පවා නිකුත් කරනවා. බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්වන ඔහුව මීළඟට ජපාන් කාටුන් මැගසින්, කාටුන් චිත්‍රකතා සහ කාටුන් චිත්‍රපටවල ඔහුව වීර චරිතයක් බවට පත් වෙනවා. ඔහු තුල වූ වේගය නිසාම වාර්තාකරුවන්ට කැමරාවේ ෂටර් ස්පීඩ් එක දෙගුණයක් වැඩි කිරීමට සිදු වූ අවස්ථා ඇති බවද කියවෙනවා.ゴングだ飛び出せファイト出てくるやつはワンツーパンチノックアウトだ右回し蹴り今だチャンスだ真空飛び膝蹴り කාලයත් සමග ඔහුගේ වයස අවුරුදු 30 ඉක්මවා යන විට ඔහු ක්‍රීඩාවෙන් කෙමෙන් කෙමෙන් නිහඬව සමුගන්නවා. නොගුචි ඔසමු මහතා විසින් ජපානයට හඳුන්වා දෙන ජපානයේදී නිර්මාණය කරන මුවතායි කික් බොක්සින් සටන් ක්‍රමයත් එය ව්‍යාප්ත කිරීමට ඒ සඳහා උදාර සේවයක් කරන සවමුර තබෂි කාලයත් සමග ඔවුන් දෙදෙනාම මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න අතර වියපත් වන සවමුර තබෂි නැවතත් කරාතේ ක්‍රීඩාවට යොමු වෙනවා. කික් බොක්සින් ක්‍රීඩාවෙන් අනතුරුව නැවතත් කරාතේ බුදෝකා කෙනෙක් හැටියට පත්වන සවමුර තබෂි ඔහු මේ වන විටත් ජපානයේ තරුණ කොටස් වලට කරාතේ මුවතායි ක්‍රමය උපදේශක ගුරුවරයෙක් ලෙස කටයුතු කරන අතර ඔහු බොහොම නිහඬ ජීවිතයක් ගත කිරීමට යොමු වෙනවා. තරුණ වියේදී කරාතේ ක්‍රීඩාව නිසා කෙරි නොශිරහා නොහොත් පාපහරේ වයිට් ෆයිටර් ලෙස ප්‍රසිද්ධියට පත්වන ඔහු පසු කලෙක කික් බොක්සින් මුවතායි ක්‍රමය නිසා කික්කු නොනි ලෙස ජපානයේ ප්‍රසිද්ධියට පත් වෙනවා. අදටත් ඔහුව ජපානයේ අමතක නොවන ක්‍රීඩා තරුවක්. だが彼の優しさとその強さには気づいているようだ。はいいいパンチだはい続けてワンツーはいよしはいよくやったよしありがとうございました、武道として生きてこの新しいキックボクシングという素晴らしいスポーツに自分が全てを忘れて打ち込めたっていうことは本当に幸せでしたね。そして年齢があってやはり引退もします。その後また武道家に戻れたということも幸せです。そしてその中には一切後悔というのはありません。